හායි සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් අය අහනවා මේ වීඩියෝ කරන්න නැත්තේ කියලා. ඒකටත් එක්කම තමයි මේ වීඩියෝ කරන්නේ. ඒ වගේම තමයි අලුතෙන් ඉන්න කෙනාට gift එකක් හම්බෙලා තියෙනවා. එයාලගේ පුංචිලා කවුද කියලා වීඩියෝ එකේ අවසානයේට බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු gift එකේ මොනවද තියෙන්නේ කියලා. ෆස්ට් gift පැක් දෙකක් තියෙනවා. අපි අන්පැක් කරා මම කළා ඉවරලා ඒ තිබ්බ විදිහටම පොඩ්ඩක් ඉතින් තියලා තිබ්බා. පුංචිලා දෙන්න ඉතින් ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඒ දෙන්න අවසානට කවුද කියලා බලා ගන්න පුළුවන් ඔයාලට පුංචිලා කවුද කියලා. ගොඩක් කට්ටිය අඳුරනවා. අතරම හම්බෙලා ඉන්න පුතෙක්නේ. ඒකින්ද එයාලා පුංචිලා ඉස්සරෝම මේ පුංචින් හම්බෙච්ච තෑග්ග පුංචිලා දෙන්නගේ. එතකොට මේක පැනල් බබා පිහින්ද. ඇත්තටම පුංචිලා දෙන්නට ගොඩක් ස්තුතියි. ගොඩාක් ආදරෙන් එවපු gift එකක් මේක. පොඩි බබා හම්බෙන්නත් කලින් තව මාස දෙකමාරක් තියෙනවා. ඉතින් අතරම ඒකට බබා එන්න චුටි ගෝ. තව නැති පැක් එකක් තියෙනවා. එතකොට බබා ඔත්තන් එන්න ලස්සන පැනල් එකක්. බේබි පවුඩර් එකක්. බබා එන්නත් කලින් බේබි පවුඩර්, බේබි ක්ලෝන්. එතකොට මේ මෙවිලා බේබි ක්‍රීම්, බේබි ඔයිල්, බේබි ෂැම්පෝ, බේබි බාත් වොෂ් ඒ ඔක්කොමත් එක්ක තව එකක් තියෙනවා. ඒක නම් බේබි වොෂ් එකක්, ලික්විඩ් එකක්. සබන් පෙට්ටියක්. බබා නාවනකොට දාන්න. එතකොට සබන් පැක් එකක් එවලා තියෙනවා. මේකේ බේසවකුත් එවලා තියෙනවා. thank you පුංචිලා දෙන්නට ගොඩක් ස්තුතියි. සබන් පවුඩර් මලක්. තව පැක් එකක් තියෙනවා. එකක් නෙමෙයි. තව පැක් එකක් තියෙනවා. මට එවලා තියෙනවා චීත්ත වෙජ් ජැකට්. thank you. ඒක මට හැට් එක තොප්පියයි සොක්ස් දෙකයි. එතකොට තව වොෂ් ක්ලොත් පැක් එකක් එවලා තියෙනවා. අතර මේ බබා වාසනාවන්තයි. එන්න කලින් ඔක්කොම ටික gift ඇවිල්ලා තව ලස්සන තොප්පියක් තියෙනවා. baby socks මේ දෙකයි. පොඩ්ඩක් වෙලා තව තියෙනවා. තව සොක්ස් සෙට් දෙකක් තියෙනවා. ඔක්කොම සොක්ස් සෙට් 4ක් තියෙනවා baby socks. ආය උඩෙල්ලා කරකන මොකක්ද ඒකට කියන්නේ? මේකක් තියෙනවා. බබාගේ තෙබි වේලෙන්න දාන්න පුළුවන් හැංගර්ස් එකක් තමයි. එතකොට තව බේබි කිට් එකක් තියෙනවා. වූල් කිට් එකක්. ඒකත් එක්ක පබළුවා නම් මොන ඒ ඔක්කොම තියෙනවා. පබල් නම් බබාට මාස 3. ආය පැම්පස් පැක් දෙකක් තියෙනවා. තව මොනවද? නැපි කටු පැක් එකක් තියෙනවා. එතකොට උණ කටුවත් එක්කම තියෙන බේබි සෙට් එක තියෙනවා. thank you බඩු ගොඩයි.
ඔක්කොම එකවර පෙන්වන්න ටිකක් අමාරුයි. තව එකක් තියෙනවා ලොකු එකක්. ඒක ටිකක් ලොකුයි. එක මෙන්න මේ වගේ බේබි නෙට් එකත් එක්ක එන බෙඩ් එකක් කිව්වා. හරි. පොඩි එකන බෙඩ් කියලා තියෙනවා. වීඩියෝ එක හරියට කරන්න චුට්ටක් අමාරුයි. මටත් අමාරුයි. මෙහෙම දාලා කොහොම වහන්න පුළුවන්. right. thank you so much. එතකොට දැන් මං කියන්නම් කවුද මේක ටැග් මට එව්වේ කියලා. කූට් එකේ එදා ඉඳන් අපිත් එක්ක හිටපු කූට් එකේ ඇත්තටම TikTok එකෙන් බඳුනගත්තු පුංචිලා කියන්නේ ඉතින් මගේ සහෝදර නෝනට අශීමදු මම ඊට කලින් මගේ අනිත් account එකේ වීඩියෝ එකක් දැම්මා. යාළුවා මට gift එකක් එවපුවා. ඉතින් මේ අපේ එන්න ඉන්න බබාට හම්බෙච්ච gift එක. ඉතින් thank you අශීමදු. ඔය දිනට ගොඩාක් ස්තුතියි. චූටි බබත් එළියට ආපුවම thank you කියලා කියයි. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔක්කොම items ගොඩක් හොඳට packing කරලත් ඒවල තිබ්බා. ඒවල තිබ්බු මේ place එක මම ඒක mention කරලා දාන්නම්. ගොඩක් ආදරේ ගොඩක් ස්තුතියි. thank you අශීපුන්ති. thank you මදු පුංචි. එහෙනම් ඉතින් හැමෝම දන්නවා දැන් මම වීඩියෝ කරන්න නැති හේතුව. ඕනෝක තමයි. වීඩියෝ කරලා ඉතින් මගේ ගොඩක් ඩාන්සින් ඉතින් මේ වීඩියෝ ඉතින් දැන් කරන්න බෑනේ. ආයේ බබා හම්බුනට පස්සේ තමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක